ඔයා Next.js app එකක් හදද්දී security ගැන හිතනවා නම් RBAC නැත්නම් Role Based Access Control කියන්නේ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක්. මේක හරියට ගේට්ටුවක් වගේ හැමෝටම හැම තැනකටම යන්න බෑ. ඇඩ්මින් කෙනෙක්ට විතරයි කන්ට්‍රෝල් පැනල් එකට යන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය යූසර් කෙනෙක්ට ඒක බ්ලොක් වෙනවා. ඉස්සෙල්ලම අපි අපේ app එකේ ඉන්න users-ලා කවුද කියලා define කරගන්න ඕනේ. admin, editor සහ user විදියට ඔයාට මේ roles බෙදන්න පුළුවන්. අපි Next.js වල server side props පාවිච්චි කරලා page එක load වෙන්න කලින්ම user ගේ role එක check කරනවා. role එක ගැලපෙන්නේ නැත්නම් එයාව එතනින්ම හරවලා යවනවා. සාම පේජ් එකම මේ කෝඩ් එක ලියනවට වඩා මිඩල්වෙයා පාවිච්චි කරන එක ගොඩක් ලේසි. එතකොට එකම තැනකින් app එකේ හැම පේජ් එකක්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. යූසර්ට ඇක්සස් නැත්තම් අපි යව ලොගින් පේජ් එකට හරි ඩෑෂ්බෝඩ් එකට හරි රීඩිරෙක්ට් කරන්න ඕනේ. මේකෙන් යූසර් එක්ස්පීරියන්ස් එකත් හොද වෙනවා. ඉතින් මතක තියාගන්න මුලින්ම roles define කරන්න. ඊට පස්සේ middleware හරි server side props වලින් access check කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. මේ වගේ වැදගත් ටෙක් ටිප්ස් දැනගන්න දැන්ම මාව ෆලෝ කරන්න. ඔයාගේ Next.js project එකේ මේක අදම try කරලා බලන්න.